කොහොමද හැමෝටම වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් අද අපි හදන්නේ ට්‍රිප් එකක් යන්න. ඔයාලත් එන්න අපිත් එක්ක අපි බලමු කොහෙටද යන්නේ කියලා. ඒ වගේම හැමෝගෙම පොඩි කාලේ මතකයක් අලුත් කරන්න තමයි අද වීඩියෝ එකෙන් හදන්නේ. ඉතින් මේ ඔයාලා දකින්න ට්‍රිප් එක යන ලෑස්ති වෙලා ඉන්නකොට ෆොටෝ එකක් ගමුද කියලා අහලා වීඩියෝ කරපු සුන්දර අවස්ථාව. ඔයාලා පුළුවන් නම් කියන්න අද අපි කොහෙටද යන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න නතර කරා රාජගෙදර කියලා හොටෙල් එකකින්. ඉතින් අම්මලා දෙන්න නම් බත් තමයි කෑවේ. අපි නම් පරාට තමයි උදේට බ්‍රෙක්ෆාස්ට් එක විදියට ගත්තේ. ඉතින් මාරම රසයි. අම්මලා දෙන්න පෝෂදායී විදියට රතුබත් කනකොට අපිට ටිකක් වෙලා බලාගෙන ඉන්න උනා පරාට එනකන්. පරාටයි බිත්තර රොටිය තමයි අපි ගත්තේ. ඉතින් චිකන් ග්‍රේවි තිබුණා, ඒ වගේම පොල් සම්බෝල තිබුණා. ඒ වගේම තව තිබුණා කිරිමාළු. ඉතින් හරිම රසයි. පරාට එක කිරිමාළු මාරම රසක් තියෙන්නේ. මේ තියෙන්නේ අපි බ්‍රෙක්ෆාස්ට් එක ගත්ත හොටෙල් එක. කෑම රසයි. ඒ වගේම ලස්සන view එකක් තිබුණා මේකේ. තව බාබකියු එකක් තිබුණා. මං හිතන්නේ ඔයාලට බාබකියු පාටි එකක් එහෙමත් දාන්න පුළුවන්. මේ පෙන්නන්නේ අපි බාබකියු එකේ තිබ්බ තැන. ඊළඟට අපි බෙල්ලන්විල පන්සලට ගියා. අපි යන්න ආසම තැනක්. හැබැයි අද අපි යන්න නෙමෙයි හිටියේ. ඒ වුණාට අපි යන ට්‍රිප් එකේදී අපිට බෙල්ලන්විල පන්සලත් වඳින්න පුළුවන් වෙන නිසා අපි බෙල්ලන්විල පන්සලටත් ගියා. බෙල්ලන්විල පන්සලේ ලොකු පාකින් ඒරියා එකක් තියෙනවා. ඉතින් අපිට කරදරයක් නැතුව අපි යන වාහනේ පාක් කරගන්න පුළුවන්. මම හිතන්නේ ඒක පන්සල වඳින්න යන බැතිමතුන්ට ලොකු පහසුවක්. අපි මුලින්ම මල් ටික දෝවණය කරලා අත් දෝවණය කරගෙන චෛත්‍ය වහන්සේ වැන්දා. ඉතින් ඔයාලා බෙල්ලන්විල ඇවිල්ලා තියෙනවද කියලා කමෙන්ට් එකක් දාන්න බලන්න. අපි මොනතරම් ට්‍රිප් ගියත්, අපි මොනතරම් විනෝද චාරිකා ගියත් පන්සලකට ගියාම අපිට දැනෙන ඒ හිතට දැනෙන හැඟීම, මං හිතන්නේ හිතට දැනෙන නිදහස වෙන කොහේ ගියත් අපිට ලබන්න බෑ. ඉතින් චෛත්‍ය වහන්සේ චෛත්‍ය මළුවට ආවහම ඒ වගේම තමයි බෝ මළුව. ඉතින් ඒ දැනෙන පහන් සුවඳ, හඳුන් කුඩු සුවඳ මං හිතන්නේ ඒක අපේ හිතට මාරම
නිදහස් හැඟීමක් ඒ වගේම මාරම සිසිලසක් දැනෙනවා. ඒ වගේම මේ තියෙන්නේ බෙල්ලන්විල පන්සලේ බෝමළුව. ඉතින් බෙල්ලන්විල පන්සලේ මම දන්න විදිහට ක්‍රිස්තුපූර්ව 3 වන සියවසේ ජයශ්‍රීමා බෝධීන් වහන්සේගෙන් හටගත්ත පැළ 32කින් එක පැළයක් තමයි මේ බෙල්ලන්විල තියෙන බෝධීන් වහන්සේ. බෝමළුව ළඟ තියෙන පහන් වැටේදී අපි පහන් පත්තු කරලා ඒ වගේම හඳුන් කූරු පත්තු මේ තියෙන්නේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටින විහාරගේ. බෙල්ලන්විල පන්සලට ඇවිල්ලා නැති කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඒ අයට බලන්න තමයි අපි විහාරගේ වීඩියෝ එකක් දැම්මේ. ඊළඟට අපි පන්සලේ දේවාල භූමියට තමයි ගියේ. ඉතින් මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. මොකද තව ගොඩාක් අපිට මේ ට්‍රිප් එකේ බ්ලොග්ස් තියෙනවා. ඉතින් ඔයාලා ඒවා බලන්න කැමතිද කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ වීඩියෝ එක මගේ බ්ලොග් එක හොඳයි නම් අනිවාර්යෙන්ම ලයික් කරලා කමෙන්ට් කරලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ආයිත් අපි මේ vlog එකේ part 2 වලින් හමු වෙමු. හැමෝම
සතුටින් පරිස්සමින් ඉන්න.